සුභ ආරංචිය. මාගේ මිතුරු මිතුරියනි, ඔබ මෙතෙක් නොවැසූ හොඳම වචන අපි දැන් ඔබට කියා දෙනවා. මෙය හැමෝටම සුභ ආරංචියකි. සැලකිලිමත්ව ඇහුම්කන් දෙමින් හා රූප හොඳින් නරඹන්න. අපි ඔබට සත්‍යයේ සුභ ආරංචිය කියන්නම්. දැන් පටන් ගනිමු පළමු පින්තූරයේ සිට. එක පින්තූරය. පටන් ගැන්ම. පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ පමණක් සිටියසේක. උන්වහන්සේ අහසත් පොළවත් මැවූසේක. නමුත් ලෝකය හිස්ව පාළුව තිබුණි. එවිට උන්වහන්සේ එළිය වේවායි අනකලසේක. උන්වහන්සේ සූර්යයා සහ හඳ තාරකා මැවූසේක. දෙවියන් වහන්සේ යහපත්ය. උන්වහන්සේ සියල්ල පාලනය කරනසේක. දෙක පින්තූරය. දෙවියන් වහන්සේගේ වචනය. පින්තූරයේ පෙනෙන පොත බයිබලයයි. එය දෙවියන් වහන්සේගේ වචනයයි. එයින් අපට උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ මාර්ගය ගැන කියා දෙනවා. බයිබලයේ සඳහන් වෙනවා උන්වහන්සේ සියල්ලන්ටම ප්‍රේම කරන බව. තුන පින්තූරය. මැවීම. දෙවියන් වහන්සේ සියල්ල මැවූසේක. එලෙස වේවායි අනකල විට උන්වහන්සේගේ වචනය පරිදි සියල්ල එසේ විය. අහස සහ මුහුද මවා උන්වහන්සේගේ වචනය කරන කොටගෙන වියලි බිම් සෑදූවසේක. දෙවියන් වහන්සේ ජලයෙහි හැසිරෙන මාළුවන්ද පොළවට උඩින් පියාසර කරන ආකාශයේ පක්ෂීහුද සියලුම සත්වයින්ද මැවූසේක. දෙවියන් වහන්සේ තමන්ගේ මැවීම ගැන සන්තෝෂ උනසේක. දෙවියන් වහන්සේ මැවූ සියල්ල යහපත්ව තිබුණි. හතර පින්තූරය. ආදම් සහ ඒවා. දෙවියන් වහන්සේ පළමු මිනිසා සහ ගැහැණිය සෑදීය. ඔවුන්ට ආදම් සහ ඒවායයි නම් තැබීය. උන්වහන්සේ සියල්ල කෙරෙහි ඔවුන්ට බලය දුන්සේක. උන්වහන්සේ විශේෂ උයනක් ඔවුන්ට සාදා දුන්සේක. දෙවියන් වහන්සේ ඔවුන් සමග කතා කළා. ඔවුන් සමග එකට ඇවිද්දා. ඔවුන් දෙවියන් වහන්සේගේ යාළුවෝ වී සිටියා. දෙවියන් වහන්සේගෙන් ඔවුන්ට අවසර ලැබුණා ඕනෑම පළතුරු ගසකින් ගෙඩියක් කන්නට. නමුත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්නට එපායයි උන්වහන්සේ ඔවුන්ට අනකලසේක. විරුද්ධවාදියා වන සාතාන් ඔවුන් වෙතට පැමිණියා. ඔහු ආදම් සහ ඒවා පෙළඹුවා උන්වහන්සේට අකීකරුවන්නට. ඒ නිසා ඔවුන් තහනම් ගහේ පළතුරුගෙන කෑවා. ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. ඒ නිසා දෙවියන් වහන්සේ සහ ඔවුන් අතර තිබුණ මිත්‍රත්වය බිඳ වැටුණා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ව උයනෙන් එලවා දැම්මා. එතැන් පටන් අප සියල්ලම දෙවියන් වහන්සේට අකීකරුව, උන්වහන්සේට විරුද්ධව, උන්වහන්සේගෙන් වෙන්ව ජීවත් වුණා. ඒ නිසා අප සියලු දෙනාම වේදනා, ලෙඩරෝග ඇතිව මරණයට හිමිකම් ඇතිව ජීවිතය ගත කරන්නේය. පහ පින්තූරය. කායින් සහ ආබේල්. ආදම් සහ ඒවාට පුත්තු දෙදෙනෙක් සිටියා. ඔවුන්ගේ නම් කායින් සහ ආබේල්. ආබේල් දෙවියන් වහන්සේව ප්‍රශංසා කළා. නමුත් කායින් එසේ කළේ නෑ. කායින් ආබේල්ට ඊර්ෂ්‍යා කළා. මේ නිසා ඔහු තීරණය කළා ඔහුගේ සහෝදරයා මරන්නට. දෙවියන් වහන්සේ කායින්ට දඬුවම් කළා ඔහු කළ අපරාධයට. එලෙස මිනිස්සු වැරදි වැඩ කරන විට දෙවියන් වහන්සේ අපට දඬුවම් කරනවා. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඊතා කිට්ටු සම්බන්ධතාවයක් මිනිසයා සමග ඇති කරගන්න. නමුත් අපගේ පාපය දෙවියන් වහන්සේ සහ අප අතර වෙන්වීමක් කර තිබෙනවා. හය පින්තූරය. නෝවාගේ නැව. කාලය ගත වෙලා ගියා. ආදම් සහ ඒවාට පරම්පරා ගණනක් එකතු වුණා. මේ සියලුම දෙනා පව් වැඩ කරමින් දෙවියන් වහන්සේට අකීකරු වුණා. මනුෂ්‍යයන්ගේ දුෂ්ටකම ඊතා මහත් වූ නිසා දෙවියන් වහන්සේ තීරණය කළා ගං වතුරකින් ඔවුන් සියල්ලම විනාශ කරන්නට. නමුත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන සහ කීකරු වූ එකම මිනිසෙක් සිටියා. ඔහුගේ නම නෝවා. මෙම විශාල ගං වතුරෙන්
බේරෙන්නට දෙවියන් වහන්සේට නෝවාට කිව්වා විශාල නැවක් සාදන්න කියා. මේ නැව සාදන්නට ඔහුට අවුරුදු 120ක් ගත වුණා. නෝවා මිනිසුන්ට කිව්වා දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන සහ ගම් වතුර ගැන. නමුත් මිනිස්සු නෝවාගේ කීම විශ්වාස කළේ නැත. ඔවුන්ගේ නරක මාර්ගවලින් හැරුණෙත් නැත. හත පින්තූරය ජල ගැල්ම. දෙවියන් වහන්සේ සෑම වර්ගයේම සත්තු නෝවා වෙතට ගෙනාවා. නෝවා ඒ සත්තු සියල්ලම නැවට ඇතුල් කළා. නෝවා සහ ඔහුගේ පවුල, ඔවුන්ගේ පුත්තු තිදෙනා සහ ඔවුන්ගේ භාර්යාවද නැවට ඇතුළු වූවා. සතුන්ද සමග නෝවාගේ පවුලේ 8 දෙනෙක් නැවට ඇතුල් වූවා. ඉන්පසු දෙවියන් වහන්සේ නැවේ දොර වැසුවා. දොර වසා දවස් 7කට පසු දෙවියන් වහන්සේ විශාල වැස්සක් එවනු ලැබුවා. දවස් 40ක් ජලගැල්ම මුළු පොළොව තලෙහි විය. නැවෙන් පිටත සිටි අයට කෙසේවත් ගැලවීමක් නොවිය. ඔවුන් සියල්ලෝම විනාශ විය. නෝවාට සහ ඔහුගේ පවුලේ අයට පමණක් ගැලවීමට හැකි විය. මක් නිසාද? ඔවුන් දෙවියන් වහන්සේව විශ්වාස කළ නිසා, මෙන්ම උන්වහන්සේට කීකරු වූ නිසාය. අට පින්තූරය ආබ්‍රහම්, සාරා, ඊසාක්. අවුරුදු ගණනාවකට පසු නෝවාගේ පරම්පරාව ගෝත්‍ර ගණනකට බෙදී ගියා. ආබ්‍රහම් නෝවාගේ පරම්පරාවේ. ඔහු දෙවියන් වහන්සේට සැබෑවටම ප්‍රේම කළා. ඒ වගේම උන්වහන්සේට කීකරු වුණා. දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා ඔහුගේ පරම්පරාව විශාල ජාතියක් කරන බවට. ආබ්‍රහම් සහ සාරාට දරුවන් සිටියේ නැත. නමුත් ඔවුන් දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළා. දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටුවන කාලය පැමුණුණත් ඔවුන්ට දරුවෙක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කළා තම ගෙදර වැඩකාරිය කරන කොටගෙන දරුවෙක් ලබා ගන්න. එලෙස ලබාගත් දරුවාට ඉස්මායෙල් යන නම තැබීය. පසුව ඉස්මායෙල් අරාබි ජාතීන්ගේ පියා විය. ආබ්‍රහම් සහ සාරා මහලු වියට පැමිණී පසු ඔවුන්ට දරුවෙක් ලැබෙන්නට සිටියා. මෙම දරුවා දෙවියන් වහන්සේගේ පොරොන්දු වේ දරුවයි. එම දරුවාට ඊසාක් යන නම තැබීය. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඊසාක් සහ ඔහුගේ පරම්පරාව කරන කොටගෙන සියලු ජාතීන්ට හිමි විය. නවය පින්තූරය මෝසෙස් සහ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව. ඊසාක් සහ ඔහුගේ පරම්පරාව ඊශ්‍රායෙල් ජාතිය ලෙස හඳුන්වනු ලැබුවා. මෝසෙස් ඊසාක්ගේ පරම්පරාවේ. ඔහු දෙවියන් වහන්සේ විශ්වාස කළාසේම උන්වහන්සේට කීකරු වුණා. දෙවියන් වහන්සේ මෝසෙස්ට සීනායි කන්දේදී කතා කළා. එහිදී උන්වහන්සේගේ ව්‍යවස්ථාව මෝසෙස්ට දී එය ඊශ්‍රායෙල් සෙනගට උගන්වන්න අණ කළා. මෝසෙස් දෙවියන් වහන්සේගේ ගලේ කොටන ලද ව්‍යවස්ථාව රැගෙන කන්දෙන් පහළට ආවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත වුණේ සියල්ලන්ම මෙම ව්‍යවස්ථාවට කීකරු වෙනවා දැකීමයි. දහවෙනි පින්තූරය ආඥා 10. දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව යහපත්ය. එය පවත්වන යමෙක් ඇතනම් ඔහු ආශිර්වාද ලත් දෙක්ය. මෙහි ඇත්තේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව. 1. සත්‍ය වූ එකම දෙවියන් වහන්සේට පමණක් ප්‍රේම කිරීම, නමස්කාර කිරීම, කීකරු වීම. 2. කැපූ රූප හෝ අන් දෙවිවරු හෝ ළඟ තබා නොගැනීම සහ නමස්කාර නොකිරීම. 3. දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ විවාහාර නොකිරීම. 4. සය දවසක් වැඩ කරමින්ද සත්වන දවස දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස වෙන් කිරීම. 5. දරුවන් තම දෙමව්පියන්ට ගෞරව කරමින් කීකරු විය යුතුය. 6. මිනී නොමරව. 7. කාම මිත්‍යාචාරය නොකරව. 8. සොරකම් නොකරව. 9. තම අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. 10. තම අසල්වැසියාට අයිති කිසි දෙයකට ආශා නොකරව.
11 පින්තූරය පාපය සඳහා කැපකිරීම. මෝසෙස්ගේ කාලයේදී යමෙක් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කඩකොළොත් ඔහු බැටළු පැටවෙකු පාපය සඳහා පූජා කළ යුතුය. මෙම බැටළු පැටවා ව්‍යවස්ථාව කඩ කළ තැනැත්තාන්ගේ ස්ථානය ගන්නවා. ව්‍යවස්ථාව කඩකිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තට එරෙහිවීමයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට එරෙහිවීම පාපය අප අතරට පැමිණියා. එසේම එහි දඬුවම මරණය වන අප කෙරෙහි පැමිණියා. මෙම බැටළු පැටවා ඉදිරියට පැමිණෙන්නට තිබෙන ශ්‍රේෂ්ඨ පූජාවෙහි සලකුණකි. දෙවියන් වහන්සේ සැලසුම් කළා උන්වහන්සේගේ පුත්‍රයාව සියලුම දෙනාගේ පාපයේ පූජාව ලෙස මේ ලෝකයට එවන්න. දොළහ පින්තූරය පොරොන්දුවේ ගැලවුම් කරු. අවුරුදු ගානකට පසු ස්වර්ගයේ සිට දේව දූතයෙක් මේරී නම්ලත් කන්‍යාවක් වෙතට එවනු ලැබුවා. නමුත් මේරී යෝසෙප් නම් මිනිසෙකුට විවාහ බස් දී තිබුණා. දේව දූතයා මේරීට කතා කොට මරියා බය නොවන්න, මක්නිසාද නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලබන්නේය. බලව නුඹ ගර්භණීව පුතෙකු වදන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. එවිට මරියා දේව දූතයාට කතා කොට මා පුරුෂයෙකු නෑදින සිටින බැවින් මේක වෙන්නේ කෙසේදයි කීවාය. දේව දූතයා ඈට උත්තර දෙමින් ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක මහෝත්තමයාණන්ගේ ආනුභාවයද නුඹ වසා ගන්නේය. ඒ නිසා උපදින්නට සිටින තැනැත්තේ ශුද්ධය දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයි කියනු ලබන සේකයයි කීසේක. දේව දූතයෙක් ස්වම්පනයකින් යෝසෙප්ට පෙනී කතා කළසේක. යෝසෙප් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බිය නොවන්න. මක්නිසාද ඈ තුල පිළ සිඳුනා වූ යමක් ඇද්ද. එය ශුද්ධාත්මයාණන් කරන කොටගෙන ඈ පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මෙම නාමයේ තේරුම තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේය කීවේය. යෝසෙප් තමන්ගේ භාර්යාව පාවා ගත්තේය. නමුත් ඈ පුත්‍රයෙකු වදනතුරු ඔහු ඈ නොහැඳින්නේය. දහතුන පින්තූරය යේසුස් වහන්සේගේ උප්පත්තිය. තවද ඒ දවස්වලදී රෝමයේ රජතුමා නියෝගයක් ඉදිරිපත් කළා. සියලු දෙනාගේම ලේඛනයක් සාධන ලෙස. මේරී සහ යෝසෙප්ද මෙම ලේඛනයට ඇතුළත් වන පිණිස යුදයේ බෙත්ලෙහෙමට ගියේය. ඔවුන්ට එහි නවාතැන් ගන්නට තැනක් නොවීය. මේරිගේ වදන කාලය සම්පූර්ණ විය. ඈ තම කුල්දුල් පුත්‍රයා වදා රෙදිවලින් ඔතා ගවලෙනෙහි ගවයන් කන ඔරුවක තැබීය. තවද එම රාත්‍රියේහි දේව දූතයින් එඬේරුන්ට පෙනී බය නොවෙල්ලා බලව මුළු සෙනගටම මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචි නුබලාට ගෙනාවෙමි. මක්නිසාද ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුබලාට දාවිද්ගේ නුවර අද උපන්නේය. එකෙනෙහිම ඒ දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගී ගැයීය. එඬේරු ඔවුනොවුන්ට කතා කොට දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමින් වහන්සේ විසින් අපට දන්වන ලද සිද්ධ වූ මේ දෙය බලමු කියා ගොස් යේසුස් වහන්සේව දුටුවෝය. ඔවුහු ඒ දැක මේ දරුවා ගැන සියල්ලන්ට දැන්වුවෝය. ඔවුන් ඒ අසා පුදුම වූවෝය. දාහතර පින්තූරය ජේසුස්තුමා ගුරුතුමා. යේසුස්තුමා මේරී සහ යෝසෙප් යටතේ හැදී වැඩුණා. අවුරුදු 12දී මේරී සහ යෝසෙප් සමග යෙරුසලමට ගියා. එහිදී ඔහු වැඩිමහල්ලන් සමග සහ පණ්ඩිතයින් මැද වාඩි වී දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න විචාරමින්ද ඔවුන් කියන දෙයට පිළිතුරු සපයමින්ද සිටියා. ඒ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූවා. ජේසුතුමා අවුරුදු 30දී දෙවියන් වහන්සේ ගැන ජනතාවට උගන්වන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ඉගැන්වීම විශ්වාස කර
උන්වහන්සේ පසුපස්සේ ගමන් කළා. නමුත් අනෙක් අය උන්වහන්සේගේ ඉගැන්වීම විශ්වාස කළේ නැහැ. උන්වහන්සේට විරුද්ධ වුණා. පහළව පින්තූරය. ජේසුතුමාගේ හාස්කම්. ජේසුතුමා දෙවියන් වහන්සේගේ බලයෙන් පූර්ණව මහත් හාස්කම් කළසේක. උන්වහන්සේ ලෙඩ රෝග සුව කරමින් අන්ධ අයට පිනීම ලබා දුන්සේක. උන්වහන්සේ මියගිය අයට ජීවනය දුන්සේක. උන්වහන්සේ කුණාටු නිශ්චල කළසේක. වතුර මත ඇවිද්දසේක. බොහෝ දෙනෙක් මෙම හාස්කම් දැක උන්වහන්සේ දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් යැයි විශ්වාස කළසේක. ජේසුස් වහන්සේගේ හාස්කම් සහ පුදුම ක්‍රියා ගැන සියල්ලෝම විස්මිත විය. ජේසුතුමාට බලය තියෙනවා අපට උදව් කරන්නටත්. දාසය පින්තූරය. ජේසුතුමාගේ වද විඳීම්. ජේසුතුමා පුදුම දේ කළසේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසුපස ගියා. උන්වහන්සේ ගොඩක් සෙනගට උදව් කරමින් දෙවියන් වහන්සේගේ මාර්ගය ගැන ඉගැන්වුවා. ජේසුතුමා පැමිණියේ දෙවියන් වහන්සේගේ ආදරය උන්වහන්සේගේ සෙනගට පෙන්වන පිණිසත් නැවත දෙවියන් වහන්සේ ගාවට ඔවුන් රැගෙන යන පිණිසත්. කෙසේ වෙතත් ආගමික නායකයින් ජේසුතුමාට ඊර්ෂ්‍යා කළා. ඔවුන්ගේ හදවත් තද වී තිබුණා. ජේසුතුමා දෙවියන් වහන්සේ වෙතින් පැමිණි කෙනෙක් ලෙස නොපිළිගන්නා පිණිස ඔවුන් ප්‍රතික්ෂේප කළා. තමන් පෞකාරයන් ලෙස පිළිගැනීමත් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කඩකල අය ලෙස පිළිගැනීමත්. ඒ නිසා ඔවුන් ජේසුතුමාට විරුද්ධව බොරු සාක්ෂි ගොතා උන්වහන්සේව හිරබාරයට ගත්තා. සොල්දාදුවන් උන්වහන්සේට හොඳටම වදදී කටු ඔටුන්නක් හිසේ තබා විහිළු තහළු කළා. නමුත් අප යමක් මතක තබා ගත යුතුයි. ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව උන්වහන්සේට බලය තිබෙනවා. සියල්ලම විනාශ කර දමන්නටත්. නමුත් උන්වහන්සේ සියලු වද වේදනා විඳගත්තා. එය දෙවියන් වහන්සේගේ සැලැස්ම නිසා. දාහත පින්තූරය. ජේසුතුමා කුරුසෙහි ඇනගසා මැරීම. සොල්දාදුවන් ජේසුතුමා ලී කුරුසෙහි ඇනගසා මැරෙනතුරු එහි එල්ලා තැබුවා. ඒ දිනවල නීතිය කඩ කරන අයව ක්‍රූර ලෙස කුරුසෙහි ඇනගසා මැරීම සිරිතකි. අපරාධකාරයින් දෙදෙනෙක් ජේසුතුමා සමග කුරුසෙහි ඇනගැසුවා. කෙසේ වෙතත් ජේසුතුමා අපරාධකාරයෙක් නොවෙයි. ඔහු කිසි වරදක් කළේ නැහැ. ජේසුතුමා ලබාගත්තේ අපට හිමි විය යුතු දඬුවම සහ සාපය. අප සියල්ලෝම පව්කර මරණයට සුදුසුකම් ලබා තිබෙනවා. නමුත් ජේසුතුමා මනුෂ්‍ය රූපයගෙන මේ ලෝකයට ඇවිත් සියලුම මනුෂ්‍යයන්ගේ පව් කරගහගෙන ඒවා ගෙවා පලා යන එළුවෙක් බවට පත්වුවා. ඒ නිසා අප අපේ පාපයන් කියාදී දෙවියන් වහන්සේ වෙතට හැරී එනවා නම් එතුමා අපගේ සියලු පාප කමා කරන්නට සූදානම්. අපත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපේ පව් කුරුසේ ඇනගසා මැරිය යුතුයි. අප ජීවත්වන ජීවිතය එතුමා ගැන ඇදහිල්ල ඇතුව ජීවත් විය යුතුය. එවිට අප එතුමාගේ ගමන් මාර්ගයේ ගමන් කරන අය බවට පත්වෙනවා. මෙලෙස අප නැවත ඉපදුණු අය ලෙස සදාකාලිකවම ස්වර්ගෙහි ජීවත් වෙන්න අවස්ථාවක් අපට ලැබෙනවා. දහඅට පින්තූරය. මලවුන්ගෙන් නැගිටීම. ජේසුස් වහන්සේගේ විරුද්ධකාරයන් සිතුවා ඔවුන් උන්වහන්සේව විනාශ කළා කියා. නමුත් එය එලෙස සිදු වූයේ නැහැ. ජේසුතුමා කුරුසයේ දිවි පිදූ පසු උන්වහන්සේගේ මිනිය ගෝලයන් කිසිවෙක් පාවිච්චි නොකළ ගුහාවක තැන්පත් කළා. ඉන්පසුව ගුහාවේ දොර විශාල ගලක් පෙරලා තැබුවා. ඊට දවස් 3කට පසු ජේසුතුමා කිව් ලෙසම බයිබලයේ සඳහන් පොරොන්දු පරිදි මරණයෙන් නැගිට්ටා. සිරිත් විරිත් පරිදි මරණයේ අවසන් කටයුතු කරන පිණිස ස්ත්‍රීන් සොහොන්ගේ ළඟට ආවා. ඔවුන් දුටුවා ගල අහකට පෙරලා තිබෙන බවත් ජේසුතුමාගේ මිනිය අතුරුදහන් වී ඇති බවත් දේව දූතයන් දෙදෙනෙක් ඔවුන්ට පෙනී කීවා. ජේසුතුමා ජීවතුන් අතර ඉන්නා බව. ඔවුන් කිව්වා එතුමා නැගිට්ටා කියා.
ඔව් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිට්ටා. උන්වහන්සේගේ මරණයෙන් නැගිටීම උන්වහන්සේ දෙවියන් වහන්සේ බවට සාක්ෂියක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද ජීවතුන් අතරයි. උන්වහන්සේ යක්ෂයාව පරාජය කළා. සදා කාලයටම ජේසුතුමා අපගේ පව් උදෙසා කුරුසේ දීපුදා නැවත මරණයෙන් නැගිටුණා. අප ජේසුතුමා කෙරෙහි ඇදහිල්ලෙන් උන්වහන්සේ සමග කුරුසෙහි දී පිදිය යුතුයි. එවිට අප අපගේ පාපවලින් නිදහස් වෙනවා. එවිට අප ජේසුතුමා සමග ධර්මිෂ්ඨකමට ඇතුළත් වී ජීවත් වෙනවා. දහනමය පින්තූරය. තෝමස් විශ්වාස කළා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුණු පසු උන්වහන්සේගේ ගෝලයන්ට ප්‍රකාශ වුණා. උන්වහන්සේ ඔවුන් සමග කතා කළා සේම ඔවුන් සමග ආහාරද අනුභව කළා. ඇදහිල්ල අඩු තෝමස් නම් එතුමාගේ එක් ගෝලයෙක් මේ අවස්ථාවේදී ඔවුන් සමග නොසිටියේය. ඔහුට ජේසුස් වහන්සේ මරණයෙන් නැගිට සිටින බවත් ජීවමාන බවත් ඔහු විශ්වාස නොකළේය. ඔහු ඔවුන්ට කතාකොට උන්වහන්සේගේ අත්වල ඇන ලකුණු දැක ලකුණුවල මාගේ ඇඟිලි තබා උන්වහන්සේගේ ඇලේහි මාගේ අත තබා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකරමී කීවේය. සතියකට පසු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත තම ගෝලයන් වෙතට පැමිණුණා. එවිට තෝමස්ද ඔවුන් සමග සිටියා. එවිට තෝමස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟ දනින් වැටි නමස්කාර කළා. තෝමස් උත්තර දෙමින් මාගේ ස්වාමීනි මාගේ දෙවියනි යයි පවසමින් නමස්කාර කළා. තෝමස්ගේ සැකය දුරු වුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තෝමස්ට පැවසුවා නුඹ මා දුටු බැවින් විශ්වාස කළේහිය. නුදුත් නමුත් විශ්වාස කළා වූ අය ආශිර්වාද ලද්දෝයි කියා. විස්ස පින්තූරය. ජේසුස් වහන්සේ ස්වර්ගයට නැගීම. ජේසුස් වහන්සේ කුරුසයේ දිවිපුදා 3 දවසකට පසු මරණයෙන් නැගිටුණු සේක. ඉන්පසු හුඟ දෙනෙකුට පෙනුණු සේක. එතුමා මරණය පරාජය කර මරණයෙන් නැගිටුණු බව ඔවුන් වටහා ගත්තා. දවස් 40ක් එතුමා ඔවුන් සමග සිටියා. එතුමාට කරන්න යෙදී තිබූ සියල්ල ඉෂ්ට කළා. උන්වහන්සේ ඔවුන්ට කීවා නුඹලා ලොව මුළුල්ලේ ගොස් සියලු ජාතීන් ගෝලයෙන් කරපල්ලා. මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වන්නට කියා. මේ කාරණා කී කල්හි ඔවුන් බලා සිටියේදී ඔසවා ගනු ලැබූ වලාකුලකින් ඔවුන්ට නොපෙනී ගියා. ඔවුන් ඕනෑකමින් අහස දෙස බලා සිටියේදී දේව දූතයින් දෙදෙනෙක් ඔවුන් වෙතට පැමිණ මෙසේ පැවසුවා. නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතයි කියා. ඔවුන්ට කීවේය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් ස්වර්ගයේ සිටිනවා. එතුමා උන්වහන්සේව අනුගමනය කරන අපට ස්ථානයක් පිළියෙල කරනවා. ඔබත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන අනුගමනය කරනවාද? ඔබ සූදානම්ද? එතුමා නැවත පැමිණෙන විට එතුමාව මුණ ගැහෙන්න. විසියක පින්තූරය. හිස් වූ කුරුසිය. ජේසුතුමා කුරුසයේ දී පුදිය යුත්තේ ඇයි? එතුමා කුරුසයේ දී පුදා අපට හිමි වෙන්නට තිබූ දඬුවමින් අප ගලවා ගත්තා. පාපයේ කුලිය මරණයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිසිම පාපයක් කළේ නැහැ. ඒ වගේම එතුමාට පව් කරන්නත් පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේගේ ශරීරයේ කුරුසයේ පූජා කර සාමයේලේ පූජාව දෙවියන් වහන්සේ වෙත ඉටු කළා අපි වෙනුවට. අපි අදහාගමු උන්වහන්සේව. අප දෙවියන් වහන්සේ සමග සමගි කර සුද්ධ නිදොස් නොකැලැල් සෙනගක් ලෙස පිහිටවනු ලැබූ නිසා උන්වහන්සේ අපගේ ගැලවුම් කරු සහ කුරුසයේ දිවිපුදා මරණයෙන් නැගිටුණු ස්වාමින් වහන්සේයයි අපි කියා සිටිමු. ප්‍රශංසා කරමු. අපි සියලුම දෙනා පසුතැවිලි වී අපගේ මාර්ගයෙන් හැරි අපගේ පාපයෙන් මිදී ශුද්ධාත්මය ලබා ගත යුතුයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපව දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ආලේප කරනු ලැබුවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් වීම අපට ලැබුණු මහත් වරප්‍රසාදයක්. විසිදෙක පින්තූරය. මාර්ග 2. ජේසුතුමා අපට ඉගැන්නුවා සදාකාල ජීවනයට මාර්ගය. සෑම දෙනෙක්ම පාපයේ පළල් පාලතුරින් තම මාර්ගය පටන් ගත්තා.
මක්නිසාද? අප සියල්ලෝම ආදම්ගෙන් උරුම කරගත් පාපය නිසාය. නමුත් පටු මාර්ගය ස්වර්ගීය සදාකාල ජීවනයට මඟ පෙන්වයි. ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට කියා සිටිනවා පටු මාර්ගයට හැරෙන ලෙස. ඔබට පෙනෙන පින්තූරයේ පටු මාර්ගයට ඇතුළු වීමට පෙන්වා දී ඇත. අප මෙම පටු මාර්ගයට ඇතුළු වීමට නම් අපේ පාපය කියා දී ජේසුතුමා අපගේ පාපයේ වරදට කුරුසයේ දිවි පිදූ බව පිළිගෙන අදාහගත යුතුයි. නමුත් බොහෝ දෙනෙකුට අවශ්‍ය නැහැ තමන්ගේ පාපය පිළිගෙන පාපයෙන් මිදෙන්නට. ඔවුන් ස්වර්ගයට යන මාර්ගයේ ගොඩක් පටුයි. ඔවුන් අනුගමනය කරන්නේ විනාශයට, පාපයට යන පළල් මාර්ගයයි. ඔබ කොයි මාර්ගය තෝරාගන්නේ? ඇයි ඔබ දැන්ම දෙවියන් වහන්සේට කතා නොකරන්නේ? අපි කතා කරමු උන්වහන්සේට. ස්වාමින් වූ දෙවියන් වහන්සේ, මම ඔබ වහන්සේට කියා සිටිනවා මම පව්කාරයෙක් බව. මාගේ සියලුම පාපය කමා කර ඔබ මා වෙනුවෙන් දිව් පිදුසේක. මම අදාහ ගන්නවා ඔබ වහන්සේ මාගේ සියලුම ආසාවන් සහ හැඟීම් කුරුසේ එනගසා අහෝසි කළසේක කියා. දැන් මම පිළිගන්නවා ඔබ වහන්සේ මාගේ හදවතට. මම පිළිගන්නවා ඔබ වහන්සේ කුරුසයේ වැගිරූ ලේ කරන කොටගෙන මම දැන් පාපයෙන් නිදහස් බවත් සුද්ධ බවත්. මට අවශ්‍යයි ඔබ වහන්සේත් සමග මාගේ මරණයෙන් පසු සදාකාලයටම ස්වර්ගෙහි ජීවත් වෙන්නට. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ඉල්ලා සිටිමි. ආමේන්. විසිතුන පින්තූරය. දෙවියන් වහන්සේගේ දරුවන්. ඔබට පෙනෙන මෙම පින්තූරෙහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලුම ජාතීන්, සියලුම ගෝත්‍ර සහ සියලුම භාෂාවන්ට ආරාධනා කරනවා. මේ සියල්ලම පටු මාර්ගයෙන් ඇතුල්ව ජේසුස් වහන්සේ අදාහගත් අයයි. ඔවුන් සියල්ලෝම විශාල පවුලක් බවට පත් වූ දෙවියන් වහන්සේගේ දරුවන්. මොවුන් පෝසත්, දුප්පත්, කළු සුදු, ගැහැණු පිරිමි සහ ළමයි. නමුත් මේ සියල්ලෝම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ભેදයක් නැතිව එකට බැඳුණු සමූහයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා. ආමේන්. විසිහතර පින්තූරය. නැවත ඉපදීම. ජේසුස් වහන්සේ පොළොවේ සිටිය කාලය තුල නිකෝදීමස් නම් රජයේ සේවකයෙක් සිටියා. එක් දිනක් රාත්‍රියක ඔහු ජේසුතුමා මුණ ගැසෙන්න පැමිණුණා. සදාකාල ජීවනය ගැන ප්‍රශ්න කරන්න. ජේසුතුමා ඔහුට සදාකාල ජීවනය ගැන විස්මජනක දේවල් කියා දුන්නා. යම් කෙනෙකුට දෙවියන් වහන්සේගේ දරුවෙක් වීමට අවශ්‍ය නම් ඔහු අනිවාර්යයෙන්ම නැවත ඉපදිය යුතුයි. අපි ඉපදුනාම අපේ පවුලේ සමාජිකයෙක් වෙනවා. ඒ වගේම තමයි අපත් නැවත දෙවෙනි වතාවට ඉපදුනාම දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වෙනවා. පළමු වතාවට අප ඉපදෙනවා මානසිකව. දෙවෙනි වතාවට ඉපදෙනවා ආත්මිකව. මේ ආත්මිකව ඉපදීම සිදුවෙන්නේ ශුද්ධාත්මයන් කරන කොටගෙනයි. ඒ තුලින් අපට අලුත් ජීවිතයක් හිමි වෙනවා. ජේසුතුමා පැහැදිලිව පවසා සිටිනවා ස්වර්ගයට යන්නට නම් අපගේ ආත්මය නැවත අලුත් කරගත යුතු බව. නැවත ඉපදීම යනු සම්පූර්ණය වෙනස් වීමයි. නැවත ඉපදීම ලබාගත හැක්කේ අපගේ ක්‍රියාවලින් නොව සත්‍යයේ අවබෝධයලත් කුරුසයේ අවබෝධයත් සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ අවබෝධයනුත් පමණක්ය. එලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ සමග අප දිනපතා අපගේ ආසාවන් කුරුසයේ ඇනගසා අහෝසි කළ යුතුයි. එවිට අපිට හැකි වෙනවා අලුත් අය ලෙස ජීවත් වන්නට සහ දෙවියන් වහන්සේගේ සෙනග වන්නට. විසිපහ පින්තූරය. ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට යන්නට ප්‍රථම පොරොන්දු වුණා උන්වහන්සේගේ ගෝලයින්ට ශුද්ධාත්මයන් වහන්සේ එවන බවට. දවස් 10කට පසු උන්වහන්සේ ස්වර්ගයට ගියා. උන්වහන්සේගේ ගෝලයන් එකට එක් තැනක රැස් වී සිටියා. ඔබට පින්තූරයේ තුලින් එය දැක්ගත හැකිය. හදිසියේම තද හුළඟක් හමන්නා මෙන් ශබ්දයක් අහසෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙයම පිරුණේය. ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට දැනුනේය. ජේසුස් වහන්සේ පොරොන්දු වූ සේම
ශුද්ධාත්මය ඔවුන් කෙරෙහි පහළ විය. එය ඔවුන් එකිනෙකා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයාණන් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. ඔවුන් එහි සිටි සියල්ලන්ට දෙවියන් වහන්සේ කළ මහත් හාස්කම් ගැන කීවෝය. එදිනම 300ක් පමණ දෙනෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත්සේක. අදත් ශුද්ධාත්මයන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය ලෙසම අදහාගත් අය සමග සිටිනවා. එතුමා අපට උදව් කරනවා, බලය දෙනවා. ජේසුතුමා කීකරු වන්නන්ට සහ ජේසුතුමා ගැන අනිත් අයට කියා සිටින්නට. විසිහය පින්තූරය ආලෝකය තුළ ගමන් කිරීම. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගන්නට පෙර මනුෂ්‍යයා වම් පසින් රූපයේ පෙන්වා ඇති ආකාරයට අඳුරෙහි ගමන් කරයි. එම මනුෂ්‍යයා පැකිලෙමින් සහ වැටෙමින් ගමන් කරයි. මක් නිසාද? ඔහුට මඟ පෙන්වන්නෙක් එලියක් නැති නිසා. ජේසුස් වහන්සේ අදහාගත් මනුෂ්‍යයා හොඳ හිරු එළිය ඇති දිනක පාරේ ගමන් කරන මිනිසෙක් හා සමානයි. මක් නිසාද? ඔහුට හොඳින් පෙනෙයි. පාර කඩතලු හෝ කටුක වුවත් ඔහු වැටෙන්නේ නැත. මක් නිසාද? ඔහුට හොඳට පෙනෙන බැවිනි. ලෝකේ ආලෝකයේ මම වෙමි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියා තිබෙනවා. මනුස්සයන් උන්වහන්සේව අනුගමනය කරනවා නම් ඔවුන් අඳුරෙහි ගමන් නොකරයි. මක් නිසාද? එතුමාගේ ආත්මය උන්වහන්සේ අදහාගත් සියල්ලන්ට මඟ පෙන්වන නිසා. විසිහත පින්තූරය අලුත් පුද්ගලයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත් සියල්ලන්ම අලුත් වූ පුද්ගලයින්ය. ඔවුන්ට උවමනායි දේව වචනයට කීකරු වෙන්නට. ඔවුන් නිතරම ප්‍රශංසා මුඛයෙන් දෙවිඳුන්ට ස්තුති ප්‍රශංසා කරයි. මක් නිසාද? ඔවුන්ගේ පාපය කමා කර ඔවුන්ව අලුත් පුද්ගලයන් ලෙස සෑදූ බැවිනි. ඔවුන්ට උවමනා නැහැ දෙවියන් වහන්සේ අසතුටු කරන කිසි දෙයක් කරන්නට. ඒ නිසා ජේසුතුමා අදහාගත් සියල්ලෝම කාම මිත්‍යාචාරය නොකරන්නේය. හොරකම් නොකරන්නේය. රණ්ඩු දබර නොකරන්නේය. අන්‍ය දෙවරු නොහදන්නේය. දෙවියන් වහන්සේ අදහාගත් අයට සුද්ධාත්මයන් වහන්සේ බලය දෙනවා නරක දේවල් නොකර එයින් මිදී හොඳ දේවල් කරන්නට. විසියට පින්තූරය ක්‍රිස්තියානි පවුල. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත් පවුලක් ජේසුස් වහන්සේගේ මාර්ගයෙන් ගමන් කරනවා නම් ඔවුන් ඇත්තටම එකිනෙකා කෙරෙහි ප්‍රේමය ඇතිව සිටිනවා. භාර්යාව පුරුෂයාට ප්‍රේම කරමින්, පුරුෂයා භාර්යාවට ප්‍රේම කරමින්. මෙම බයිබලයේ හොඳින් අපට පහදා දී තිබෙනවා. ස්වාමි පුරුෂයා සහ භාර්යාව එකිනෙකාට උදව් කරමින් සහ එකිනෙකා ධෛර්ය කරමින් තම දරුවන්ට දේව වචනය කියා දෙමින් ජීවත් විය යුතුය. දෙවියන් වහන්සේට ගෞරව කරන පවුල පරීක්ෂාවලට අසු නොවි යාඥාවෙන් සහ සාමයෙන් ජීවත් වෙයි. විසිනමය පින්තූරය ඔබගේ විරුද්ධකාරයින්ට ප්‍රේම කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට කියා දුන්නා සියලුම මනුස්සයන්ට ප්‍රේම කරන ලෙසත් පරීක්ෂාවට අසු වී සිටින අය වෙනුවෙන් යාඥා කරන ලෙසත් එලෙසම අපගේ විරුද්ධකාරයින්ටද අප ප්‍රේම කරමින් ඔවුන් වෙනුවෙන් යාඥා කළ යුතුයි. එවිට අප සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත්වන්නේ. ජේසුතුමා උපමා කතාවක් කියා දුන්නා. එක්තරා මනුස්සයෙක් ගමනක් යන විට සොරුන්ට අසු වී බොහෝසේ පහර ලැබ වස්ත්‍රද පැහැරගෙන ගිය පසු ඔහු අඩපණව දුර්වල විය. මෙම පාරෙන් පූජකයෙක්ද ලෙවියෙක්ද ගිය නමුත් විශේෂයක් නොදැක්වීය. නමුත් සමරියෙක් ඔහුව දැක අනුකම්පා කොට ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රික පානද වත්කොට තුවාල බැඳ තමාගේ මෘගයා පිට හිඳුවා තානායමකට ගෙන ගොස් ඔහු බලාගත්තේය. පසුදා ඔහු තානායම් කරුට මොහු බලාගන්නේයි කියා මෙම කතාව තුළින් අපට ජේසුතුමා පහදා දෙනවා වෙනසක් නොකර අප උදව් කළ යුතු අය සහ
උදව් කළ යුතු ආකාරය. තිහ පින්තූරය. ස්වාමී වූ ජේසුස් වහන්සේ බලවත්ය. මෙම පින්තූරයේ සඳහන් පරිදි මිනිස්සු ඔවුන්ගේ දේව රූප සහ අන්‍ය ආගමික දේව රූප වැඳුම් පිදුම් පුලුස්සා දැමුවා. පසුගිය කාලයේ ඔවුන් යක්ෂයාට වැඳුම් පිදුම් කළා. නමුත් දැන් ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත් අය නරක ආත්මවලට යක්ෂයාට නමස්කාර කරන්නේ නැත. අපි කිසිම අවස්ථාවක යක්ෂයාට බිය විය යුතුවත් නමස්කාර කළ යුතුවත් නැත. ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන්ට වඩා ඉහළින් සිටිනවා. සේම සියල්ලන්ට වඩා බලවත්. සියලු ඇදහිලිවන්තයින් යක්ෂ බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය. මක් නිසාද? අපව ජේසුස් වහන්සේ ආරක්ෂා කරනවා. තිස් එක පින්තූරය. දුෂ්ට ආත්ම පලවා හැරීම. යක්ෂයෙක් ආවරුඩ වූ එක්තරා මනුස්සයෙක් සිටියා. ඔහුව ලනු දම්වැල් දමාවත් කිසිවෙකුට පාලනය කරන්නට බැරි විය. මක් නිසාදයත් ඔහු තුල ඇති යක්ෂ ආත්මයන් බලවත් වූ බැවිනි. නමුත් ජේසුතුමා එම දුෂ්ට ආත්මවලට අනකල විට ඔවුන් කීකරු විය. එවිට එම මනුස්සයා එම යක්ෂ ආත්මයන් නිදහස් විය. ඉන්පසුව එම මනුස්සයා ගොස් ඔවුන්ගේ යහළුවන්ට ජේසුතුමා තමාට කරන ලද සියලු යහපත් ක්‍රියා ගැන කියා සිටියේය. ජේසුතුමා මෙවැනි මනුස්සයින් බොහෝ දෙනෙක් නිදහස් කරුන් ලැබුවා. සාතාන් සහ දුෂ්ට ආත්ම ජේසුතුමාට කීකරු වුණා. සමහර අවස්ථාවලදී අදහාගත් අපටද මෙවැනි දුෂ්ට ආත්ම බලපෑම් කරන්නට උත්සාහ කරයි. නමුත් අප මතක තබාගත යුතුයි. අප දෙවියන් වහන්සේට අයිති බවත් සාතාන්ට අප තුල ඉඩක් නැති බවත්. අප සාතාන්ට විරුද්ධව ජේසුස් වහන්සේගේ බලයට හඬ ගැසිය යුතුයි. අපත් සමග යාඥාවට අපගේ අනිත් සහෝදර සහෝදරියන් හඬගසා ගත යුතුයි. ජේසුතුමා කුරුසේ දිවි පිදීම කරන කොටගෙන සාතාන් සහ ඔහුගේ ක්‍රියා විනාශ කරනු ලැබුවා. අපගේ සියලු පාපයන් උන්වහන්සේ කරන කොටගෙන සෝදනු ලැබූ අතර අපව සාතාන්ගේ බලයෙන්ද ගලවා ගනු ලැබුවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත් සියලු දුෂ්ට ආත්මවල බලයට වඩා අප විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කීකරු වන විට උන්වහන්සේගේ බලය අපව ආරක්ෂා කරයි. සාතාන්ට පුළුවන් කමක් නැහැ අපට පීඩා කරන්නට. තිස් දෙක පින්තූරය. වරදක් කිරීමට පෙළඹවීම. සාතාන් උත්සාහ කරනවා දෙවියන් වහන්සේගේ දරුවන් වරඳට පොළඹවන්නට. ඔහුට කළ හැකි සෑම උත්සාහයක්ම දරනවා. දෙවියන් වහන්සේගේ දරුවන් ජේසුස් වහන්සේ අනුගමනය කිරීමෙන් වළක්වන්නට. සාතාන් සෑම ඇදහිලිවන්තයෙක්ම වැරදි මාර්ගයට යොමු කරනවා. මුදල්, දුම්බීම, මද්‍යසාර, සුපෝපභෝගී භාණ්ඩ පරිහරණය, දුරාචාරය ක්‍රියා වැනි දේවල් වලට සම්බන්ධ කර මෙවැනි දේවලින් අපට සතුට ලබාගත හැකි බව සනාථ කරනවා. නමුත් සාතාන් යනු බොරුකාරයෙක්. ඔහු අප රවටා දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඉවතට රැගෙන යනවා. නමුත් අප දෙවියන් වහන්සේට යාඥා කරමින් ඉල්ලන ඕනෑම මෙම සාතාන්ගේ රැවටිලි වලින් මිදෙන්නට අප උන්වහන්සේ පමණක් අප අනුගමනය කළ යුතුය. තිස්තුන පින්තූරය. අප පාපයක් කළොත්, අදහාගත් කෙනෙක් පාපයක් කළොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ජේසුතුමා මෙම කතාව තුළින් අපට කියා දෙනවා. එක තරුණයෙක් තමාගේ ගෙදරින් තම පියාගෙන් තමාට අයිති සියලුම දේ රැගෙන පිට වී ගියා. එම තරුණයා ඈත රටකට පිටත්ව ගොස් තමාට අයිති සියලුම මුදල් වෛශ්‍යාකමටත් බොහෝ වැරදි වැඩවලටත් වියදම් කර විනාශ කරගත්තා. ඉන්පසු එම රටෙහි දරුණු සාගතයක් හටගත්තා. මෙම තරුණයා අන්ත අසරණ භාවයට පත් වුණා. ඔහුට ආහාර ටිකක් දෙන්න කෙනෙක් නැති වුණා. ඔහු තේරුම් ගත්තා තමා දෙවියන් වහන්සේටත් පියාටත් විරුද්ධව පව් කළ බව. ඔහු සත්‍ය ලෙසටම පසුතැවිලි වුණා තමන් කළ වැරදි වැඩ ගැන. ඉන්පසු ඔහු තීරණය කළා ආපසු ගෙදර යන්නට. ඔහුගේ පියා තම දරුවාට ගොඩාක් ප්‍රේම කළා. ඔහු කොපමණ වැරදි කළත් අධික සන්තෝෂයෙන්
තම පුත්‍රයා පිළිගෙන ඔහුගේ සියලු වැරදිවලට කමා කළා. අපත් පාපයක් කළ විට මුළු හදවතින්ම එම පාපය ගැන පසුතැවිලි වී නැවත එම පාපය නොකර සිටිය යුතුය. දෙවියන් වහන්සේ අපට කමා කර අපව නැවත පිළිගන්නවා. මෙම කතාවේ පියා වගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට පවසනවා පශ්චාත්තාප වූ එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දේව දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේය කියා. තිස් 4 පින්තූරය රෝගාතුරු වීම. දෙවියන් වහන්සේගේ දරුවන් රෝගාතුරු වූ විට කුමක් කළ යුතුද? කළ යුතු හොඳම දේ නම් පළමුව දෙවියන් වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේට යාඥා කිරීමයි. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව අපට සුවය ලැබේ. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන බැවින් අපට සිදුවන්නට තියෙන සියලුම සිදුවීම් පාලනය කරනවා. අප රෝගාතුරු වූ විට අපට උදව් කරමින් සාමය දෙන්නට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප සමග සිටිනවා. තිස්පහ පින්තූරය මරණය. අපට මෙම පින්තූරය තුලින් පෙනෙනවා මැරුණ අයව තමන්ගේ චාරිත්‍රවලට අනුව භූමදානය කරන අයුරු. අනාගතයේදී අප සියලු දෙනාම මිය දෙනවා. අපට මොකද වෙන්නේ මරණයේදී? දෙවියන් වහන්සේගේ වචනය වන බයිබලයේ පවසනවා ඇදහිලිවන්තයින් මියදුණු විට ඔවුන්ගේ ආත්මය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගයට යන බව. අපට පෙනෙනවා පින්තූරයේ ඇදහිලිවන්තයාගේ පවුලේ අය දුක් වෙන ආකාරය. නමුත් ඔවුන් දැඩි දුකෙන් වැළපෙන්නේ නැහැ. අප මරණයට බිය විය යුතු නැහැ. මක් නිසාද? දෙවියන් වහන්සේ අපට ප්‍රේම කර අපව පාපයෙන් සහ සදාකාල මරණයෙන් ගලවාගත් නිසා. නමුත් අදහා නොගත් අයට මෙම බලාපොරොත්තු වන දෙවියන් වහන්සේ සමග ඇති සදාකාල ජීවනයේ බලාපොරොත්තුව නැත. බයිබලයේ පවසනවා ඔවුන් සදාකාල දඬුවම ලබන පිණිස සූදානම් කර ඇති ස්ථානයට යන බව. ඉතින් ඔබත් ඔබගේ මරණයෙන් පසු කොතනට යනවාද කියා සිතන්නේද? තිස්හය පින්තූරය ජේසුස් වහන්සේගේ ශරීරය. අපගේ ශරීරයේ ඇති අවයවයන් වලට හිමි වූ ක්‍රියාමාර්ගයන් තියෙනවා. ඇස් දෙක බැලීම සඳහා, කන් දෙක ඇසීම පිණිස, මුඛය කතා කිරීම පිණිස සහ ආහාර ගැනීම පිණිසය. ශරීරයේ ඇති සෑම අවයවයක්ම එකට එකතු වී ක්‍රියා කරනවා. එක අවයවයක් අසනීප වුණොත් හෝ තුවාල වුවොත් මුළු ශරීරයම වේදනාව විඳිනවා. බයිබලයේ පවසනවා අදහාගත් සියලු දෙනාම එකම ශරීර අවයව කියාය. මෙය අප පවසනවා දෙව් මැදුර කියා. ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම ශරීරයේ හිසය. සෑම ඇදහිලිවන්තයෙකුටම දෙවියන් වහන්සේ වැඩක් බාර දී තිබෙනවා. උදාහරණයක් ලෙස දේශනා කිරීම, ගායනා කිරීම, ඉගැන්වීම, ආගන්තුක සත්කාර කිරීම සහ එකිනෙකාට උපකාර කිරීම. එක ඇදහිලිවන්තයෙක් මෙම සේවාවන් කිරීමට අපොහසත් වුවොත් දෙව් මැදුර, දේව සභාව වේදනාව විඳිනවා. ඒ නිසා සියලුම ඇදහිලිවන්තයින් එකට එකතු වී වැඩ කරමින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් එකිනෙකාට සේවය කළ යුතුය. තිස් 7 පින්තූරය නමස්කාරය පිණිස රැස්වීම. ඇදහිලිවන්තයින් සුපුරුදු ලෙස දේව නමස්කාරය පිණිස එකට මුණ ගැසුණු විට බයිබලය ඉගැන්වීම, යාඥා කිරීම සහ උන්වහන්සේට නමස්කාර කිරීම කරගෙන යනවා. ඔවුන් දෙවියන් වහන්සේට පඬුර පුද කරමින් ස්තුති ප්‍රශංසාද කළ යුතුය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුගාමකයින්ට නියෝග කළා උන්වහන්සේගේ මරණය සිහි කරන ලෙස. හැම පින්තූරය ඔබට පෙන්වනවා ඇදහිලිවන්තයින් එකට එක් වී පාන් කෑමට ගනිමින් සහ මිදියුස පානය කරමින් ජේසුස් වහන්සේගේ කුරුසෙහි දීපිදීම සිහිපත් කරන අයුරු. පාන් ඔවුන්ට කුරුසයේ දීපිදූ ජේසුමාගේ ශරීරය සිහිපත් කර දෙන අතර වයින් උන්වහන්සේ අපගේ පව් කමා උදෙසා වැගුරු ලේ ලෙස සිහිපත් කර දෙයි. අපද සුපුරුදු පරිදි රැස්වන විට
මෙම ජේස්තුමාගේ මරණය සිහිපත් කිරීම උන්වහන්සේ නැවත පැමිණෙන තෙක් කළ යුතුය. තිස් අට පින්තූරය ජේස්තුමා නැවත පැමිණීම. දවසක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දු වූ ආකාරයටම මේ ලෝකයට පැමිණෙනවා. එතුමා අප නොදන්නා මොහොතක පැමිණෙනවා. ජේසුස් වහන්සේ තුල මියදුණු ඇදහිලිවන්තයින් පළමුව සොහොන් වලින් නැගිටින අතර උන්වහන්සේ අදහාගත් ජීවත්ව සිටින අයගේ ශරීර මුළුමනින්ම වෙනස් වී උන්වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබනවා. ඉන්පසු ඔවුන් සියලු දෙනාම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සදා කාලයටම ස්වර්ගෙහි ජීවත් වෙනවා. අදහා නොගත් අය සදා කාලයටම වේදනා විඳිනවා. දෙවියන් වහන්සේගේ විනිශ්චය තුල අපි දන්නේ නැහැ කොයි මොහොතක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඒවිද කියා. ඒ නිසා අපි නිතරම සූදානම්ව බලා සිටිය යුතුයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද පැමිණියොත් ඔබ සූදානම්ද උන්වහන්සේ මුණ ගැසෙන්නට? තිස් නමය පින්තූරය පල දැරීම. මෙම පින්තූරය තුල ඇති ගහේ පළතුරු ගොඩක් ඇති බව ඔබට පෙනෙයි. අපත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරමු නම් උන්වහන්සේගේ ආත්මය අප තුල ක්‍රියා කරනවා පල දරන්නට. බයිබලයේ කියා සිටිනවා ආත්මයන් වහන්සේගේ පල නම් ප්‍රේමය, ප්‍රීතිය හා ශාන්තිය, ඉවසීම, කරුණාව හා සාදු ගුණයද, විශ්වාසවන්තකම, විනීතකම හා ආත්ම දමනයද බව. ජේස්තුමා පැවසුවා, මිදිවැල මමය, නුබලා අතුය. යමෙක් මා තුල පවතින්නේද මම ඔහු තුල පවතිම්ද. ඒ තැනැත්තා බොහෝ පලදරයි යනුවෙනි. මැරුණු අතු පල නොදරයි. ඒ නිසා ඒවා කපා දමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උවමනායි උන්වහන්සේව අනුගමනය කරන අය ගොඩක් පලදරනවා දකින්නට. මෙලෙසින් අපට දෙවියන් වහන්සේට ගෞරව කිරීම සහ අනිත් අයට උදව් කිරීම කළ හැකිය. හතලිය පින්තූරය සාක්ෂිකාරීන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේව අනුගමනය කරන අයගෙන් ඉල්ලා සිටියා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන සෑම දෙනාටම කියා සිටින්න කියා. උන්වහන්සේ පිළිගන්න අදහන සියලු දෙනා පාපයෙන්ද, මරණයෙන්ද, සදාකාල විනිශ්චයෙන්ද ගැලවීම ලබා සිටිනවා. අප ජේසුස් වහන්සේ අදහාගෙන සිටිනවා නම් අපි උදව් කළ යුතුයි. සෑම දෙනාටම මෙම සුභාරංචිය ගැන කියා සිටින්නට. අපට එලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියා සිටින්නට සුද්ධාත්මයන් වහන්සේ ශක්තිය සහ බලය ලබා දෙනවා.